නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දැන් සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුරුරට වාසීන්ට ඒකෙදි කියනවා කුරුරට වාසීන් ස්වභාවයෙන්ම ඥාන සම්ප්‍රයුක්තයි කියන යටත් පිළිසෙන් දසදස්කම් කරේක්වත් සිහිය අතහැරලා කටයුතු කරන්නේ නැහැ කියන්නේ. කීඳකට වසර කලයක් ගේන්න ගිය සිහිය පිහිටුවාගෙන යන්න කියලා කියනවා. එතකොට ඒ ලින්දට ගිහිල්ලා කට්ටිය කතා කරනකොට මොන සුනම් භාවනා කරනවද කිව්වහම මම කිසි භාවනා කරන්නේ කොහොම නින්දා කරනවා ගරහ කරනවා බලවගේ අය හින්දා නෙමෙයි සම්මා සම්බුද්ධ පුදුතු පහළ වෙන්නේ කියන්නේ. මම අහවල් සතිපට්ඨාන වඩනකොට සාද්දාතුන් මුඹලගේ ජීවිතයේ බොහොම යහපත් බලවගේ වීර්යවන්තයන් තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ කියලා ප්‍රශංසා කරනවා. ඒ වගේ සාමාන්‍ය ජනතාව පවා ජීවිතයේ ජීවිතේ ධර්මයේ කොමයි කියන කාරණාව නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඊට පසුබිම උපකාරී පිණිස ඒ ටික දේශනා කළා තියෙනවා. ඒකෙදි මුලින්ම සූත්‍ර වර්ණනාවක් කරනවා බුදුරජාණන් වහන්සේ. ඒකායන වයම්බික්කේ මග්ගෝ සත්තාන විසුද්ධිය ශෝක පරිද්දවන සමතික්කමය දුක්ඛ දෝමනස්සානං අධිකමය ඥායස අධිකමය නිබ්බාන සච්චිතය යද්දං චත්තාරු සතිපට්ඨාන කියලා කියනකොට මේකේ සනස මේ සූත්‍රය නෙමෙයි. ඔය සූත්‍ර වර්ණනාව. ඒ කියන්නේ දැන් උපමාවක් වෙනම දැන් කම්බිලි විකුණන මිනිස්සේ කම්බිලි කිය ගියාම සමහරු ගන්න හැයි. මුදල් තිබුණත් ගන්න නැහැ. සමහරු බලන්නවත් වෙන්නේ නැහැ. වටිනාකම කියලා කිව්වොත් රන් කම්බිලි කිය ගියොත් මුදල් තියන අය අනේ රන් කම්බිලි නම් හරි වටිනවා ගතේ කියලා හිතනවා. ඉතින් හල්ලි නැති මිනිහා රන් කම්බිලි කියන්නේ මොකද බොහොම වටින එකද කියලා අඩුම ගානේ බලන්නවත් වෙනවා. ඒ වගේ අර වටිනාකම කියලා කිව්වහම මේකේ බලන්නවත් තරම්නොසි එනවා වගේ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම සූත්‍ර වර්ණනාවක් කරනවා. මහායන මේ එකම මගයි. සත්‍යංගයේ පිරිසිදු බව ඇති වෙන්නේ. හැඬි වැළපීම් නැති කරන්න දුක ඉක්මවන්න බුද්ධුම්නස් නැති කරන්න මාර්ගඵල ලබන්න නිවන් අවබෝධ කරගන්න කියලා කිව්වහම සූත්‍ර වර්ණනාව කැමති කෙනා ඒකාන්තයෙන් මේකට හිත තියලා උත්සාහ කළා වඩනවා. බැරි කෙනා මේ මොකද සතුටුපට්ටන්නේ කියලා බලන්නවත් උත්සාහවත් වෙනවා. ඒකට යොමු වෙනවා. කොමලකින් සත්‍යෙන්ට කුසල් කියලා. මොකද අර ඒකේ වටිනාකම ඉස්සෙල්ලා පෙන්වන සූත්‍රය කියන්නේ ඉතර වෙලා ඒ කියන්නේ මේ මෙතන වටිනාකම මෙන්න මෙච්චරයි කියන එක පහදන්න කරන එකක් තමයි බුදුරජාණන් වහන්සේ ඔය ඒකායනයන් දෙකේ මග්ගෝ සත්තාන විසුද්ධිය කියන එක කියන්නේ සූත්‍ර වර්ණනාව. ඔව් ඒ සූත්‍ර වර්ණනාවෙන් කරන්නේ සූත්‍රේ පටන් ගන්න ඉස්සර වෙලා මේ ලෝකයාට මේක මෙත්ත මේ ඒ කියන්නේ ඇත්තටම මේක තමයි එකම මග. නමුත් පස්සේ කිව්වොත් ඔක වටිනාකමක් නැහැ. අතරමැදි කිව්වොත් වටිනාකමක් නැහැ. මුලින්ම කිව්වහම මේක මේ සතිපට්ඨාන සූත්‍රයේ ඉගෙන ගත යුතුයි, මේක ධාරණය කරගත යුතුයි, ඊට අනුව අපි හැසිරිය යුතුයි කියලා බොහෝ දෙනෙක් හිතනවා. බොහෝ දෙනෙක් උත්සාහවත් වෙනවා. බැරි අය මේ දුක් දුම්නස් නැති කරන්න තියෙන එකම දයි කියලා කිව්වා. මේක මොකද්ද කියලා කෙරුවේ නැත්නම් ඒක බලන්න හොයමු වෙනවා කියන අදහසින් මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම සූත්‍ර වර්ණනාවක් සබනවා. ඒ සූත්‍ර වර්ණනාවේ ලක්ෂණය තමයි බොහෝ දෙනෙක්ගේ මනස ඊට ආකර්ෂණය කරවගන්න, ඇදගන්න. වන්නට ඉතින් ඔය මුලින්ම තියෙන්නේ ඉල නැහැ. එතකොට මේ කමන්නේ අනිත් පුත ගන්න. අම්මා හිතන විස්තර කරන්න. එතකොට මෙතනදී මේ ටිකේදී මුලින්ම මේ සූත්‍රයේ මේ ටික සබන්ට හේතුව ඒකයි. කියන සූත්‍රය දේශනා කරන්න ඉස්සර වෙලා නැත්තම් මහන්නේ මේ සිහිය පිටවීමක් සමහතරක් තියෙනවා කියලා සාමාන්‍ය විදිහට දේශනා කරන්නේ නැතුව මුලට මේ වටිනාකම පෙන්නලා මේ කාරණා ටික පෙන්වන්න හේතුව තමයි ඇත්තටම ලෝකයට ඊතර වෙන්න තියෙන නිස්සාරණාදී සඳහා තියෙන එකම ක්‍රමය තමයි මේ සතිපට්ඨාන යෙදීම. ඒකට බොහෝ දිනාගේ මනස යොමු කරව ගන්නා වූ අදහසෙන් යොමු කරවන්න ඕනේ අදහසෙන් කරන සූත්‍ර වර්ණනාවක් තමයි මුලින්ම තියෙන්නේ. ඉතින් ඒ ටිකේදී බුදුරජාණන් වහන්සේ ටික පෙන්වලා
යද්දන් චත්තර සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානයයි කියලා මේ සතිපට්ඨාන සූත්‍රය වෙන චත්තාරෝ කියලා කිව්ව ගණනාර්ථයෙන් සතිපට්ඨාන කියලා කිව්වේ ප ဋ ාණ කියලා කියන පිළිතුරන තැන කොහොමද? එතකොට ගණනාර්ථයෙන් සති කියන සිහිය පිහිටුවීමේ ක්‍රම හතරක්. දුකට නේජන අපිට පුළුවන් විස්තරව දැනගන්න පුළුවන්. මේ සතිපට්ඨාන සංයුත්තේ තියෙනවා. ඒ වගේම සතිපට්ඨාන කතා වලදී ඔසුට විස්තර දැනගන්න පුළුවන්. ඒකම අධිකරණය කරන සතිපට්ඨාන විභංගය කියලා ඥාහරහ ගුණා කාරණා අපිට තිබුම් කරගන්න පුළුවන්. එතකොට මෙතෙන්දී චත්තාරෝ කියලා කියන ගණනාර්ථයෙන් සතිපට්ඨාන ඇතිවෙච්චයන් සිහිය පිහිටවන තැන් හතරක්. ඒත් මෙතෙන්දී අපි තේරුම් කරගන්න ඕන සිහිය හතරක් එහෙම නෙමෙයි. එකම සිහිය පිහිටන අර්ථයෙන් පිහිට විය අර්ථයෙන් සතිපට්ඨාන. එතකොට ඒකද මෙතෙන්දී මේ මුල් කාරණා ටිකට හැම වෙලාවෙම අපේ අදහස තියෙන්න ඕනේ සිහිය පිහිටීම ගැන කතා කළාට කොහොම හරි අදහසකින් රූපයකට සිහිය යොමු කළාට හරියන්නේ නැහැ. මෙතන පෙන්නනවා ඉද දික්ඛවේ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනසං කියලා. එතකොට මහන්නේ මෙහි මහනතෙම කියන්නේ මෙහි කියලා කිව්වේ මේ ශාසනයේ දික්ෂිය මහන්නේ මේ ශාසනයේ දික්කුව කායේ කායානුපස්සී විහෙරති කායේ කායානුබලෙන් වාසය කරනවා කොහොමද වාසය කරන්නේ? ආතාප කෙලස්තවන වැරැතු සම්පජාන කියලා කියන්නේ සම්මා දිට්ඨිය තව නම. ඥානෝ සම්පජානෝ කියලා අභිධර්මයේ ගත්තාම පඤ්ඤා පජානන සම්පජානෝ කියලා මේ වගේ මම ගොඩාක් උත්සාහ කරන සම්පජාන කියලා කියන්නේ සම්මා දිට්ඨියට නම. සම්පජාන කියන සම්මා දිට්ඨිය කියලා ලියාගන්න. කොහොමද? සම්පජානෝ සතිමා විනය ලෝකේ. එතකොට සම්පජාන කියන අර්ථය සම්මා දිට්ඨියටයි කියන්නේ ප්‍රඥාවටයි කියන්නේ කියනක කොහෙද කියලා හොත් අභිකර්ම විභංග ධම්මසංගමේ කියනවා. ඒ කියන්නේ සම්පජානෝ කියනවා. කොට නුවණට ප්‍රඥාවට සම්මා දිට්ඨිය. එතකොට කෙලෙස්තවන වැරැතුවේ මනා නුවණ ඇති සතිමා විනය ලෝකේ අභිචය දුන්නා. එතකොට මෙතෙන්දී කාරණාවක් තියෙනවා. කයේ කයano බලමින් වාසය කරන්න කොහොමද මනා කෙලෙස්තවන වැරැතුව මනා නුවණින් යුක්ත වූ සිහියකින් කොහොමද විනය ලෝකේ අභිජ්ජා දෝමනස ලෝභ දේශ දෙක හික්මන විදිහට විනය ලෝකේ අභිජ්ජා දෝමනස. එතකොට අභිජ්ජා කියලා කිව්වේ දැඩි ලෝභය, දෝමනස කියලා කිව්වේ අමනාපය, අකමැත්ත, පටිඝය. එතකොට ලෝභ ද්වේෂ දෙක හික්මන විදිහට තමයි බලන්න ඕනේ මේ කය කෙරෙහි සිහිය තබන්න ඕනේ. කෙලෙස් තවන වැරැතුව මනා නුවණ ඇතුව ඇති ඉව සිහිය තබන්න ඕනේ. මොකේදද සිහිය පිහිටවන්න ඕනේ මේ කය කෙරෙහි ලෝභ දේශ දෙක දුරු වෙන විදිහට. එතකොට වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ ප්‍රතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස. වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කරන්න ඕනේ. ඒත් කෙලස්තවන වැරැතුව මනා නුවණ ඇතුව මනා නුවණ ඇති කෙලස්තවන වීර්යෙන් යුක්ත වූ සිහියකින් මේ වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කරන්න ඕනේ. ලෝභ දේශ දෙක ඇති නොවන විදියට. එතකොට හිත කෙරෙහිත් එහෙමයි, ධර්මාරම්මන කෙරෙහිත් එහෙමයි. එතකොට මෙතනදී මේ සතර සතිපට්ඨානයේ අඩු වැඩි නොකොට බුදුරජාණන් වහන්සේ ලෝභ දේශ දෙක හික්මවන්න කෙලස්තවන වැරැතුව මනා නුවණින් යුක්ත වූ සිහියකින් කයේ කායano බලලා ලෝභ දේශ දෙක දුරු කරන්න කියලා විනය කියන්නේ හික්මව ගන්න කියලා ඇයි ගණනකින් අඩු වැඩි නොකොට හතරක්ම දේශනා කළේ. ඊට වඩා වැඩි දේශනා නොකළේ. ඊට වඩා අඩුව දේශනා නොකොට හතරක්ම දේශනා කළේ ඇයි? මොකද මෙතනදී මේ කෙලෙස් යෙදෙන සියලුම ධර්මතා ටික එකට කුළු ගන්නවලා කැටි කරලා තමයි මේ
දේශනා කළේ. ඒ කියන්නේ මේ සත්වයන්ගේ ආත්ම දෘෂ්ටිය ඇති වෙන හතර පොළක. කය කෙරෙහි, වේදනාව කෙරෙහි, ධර්මාරම්මන කෙරෙහි, හිත කෙරෙහි. එතකොට කය කෙරෙහි ඒ සත්වයන්ගේ ආත්ම දෘෂ්ටිය ඇති වුනහම ඇති කරගෙන අසුබදී සුබයි කියන විපල්ලාසයක් ඇති කරගෙන තියෙනවා. වේදනාව කෙරෙහි ආත්ම දෘෂ්ටිය ඇති කරගෙන දුක්දී සැපයි කියන විපල්ලාසයක් ඇති කරගෙන තියෙනවා. ධර්මාරම්මණයන් කෙරෙහි ආත්ම දෘෂ්ටිය ඇති කරගෙන අනාත්මදී ආත්මය කියන විපල්ලාසයක් ඇති කරගෙන තියෙනවා. එතකොට චිත්තය කෙරෙහි ආත්ම දෘෂ්ටිය ඇති කරගෙන අනිත්‍ය දේ නිට්ටයයි කියන විපල්ලාසයක් ඇති කරගෙන තියෙනවා. නිට්ටය සුඛ ආත්ම සුභ සුඛ ආත්ම නිට්ටය කියන සතර විපල්ලාසයක් තියෙන ලෝකෙට මේ ධර්මතා හතර ඇසුරු කරගන්න. එතකොට මෙන්න මේ සතර විපල්ලාස දුරු කරන්ට තමයි මෙන්න මේ සතර සතිපට්ඨානෙ තියෙන්නේ. සතර සතිපට්ඨානයේදී ඒක මම සෙටමෙන්ට් එක පෙරලා පෙන්නන්න මේ පිළේ හොඳට තියෙනවා කායානුපස්සනාව ඇයි වඩන්නේ කුමන අර්ථයකින්ද. එතකොට මෙතනදී කායානුපස්සනාව බුදුරජාණන් මේ හතරක් අඩු වැඩි නොකොට පෙන්වන්නට හේතුව ඒකයි. කය කෙරෙහි, වේදනාව කෙරෙහි, ධර්මාරම්මන කෙරෙහි, චිත්තය කෙරෙහි ආත්ම දෘෂ්ටිය වැටගෙන තියෙන්නේ ඒ හරහා විපල්ලාස හතරක් තමයි ලෝකෙට ඇරක්ම තියෙන්නේ. මේ සතර විපල්ලාස දුරු කරන්ට මේ ධර්මතා හතර පරිඤ්ඤය වෙන්න ඕනේ. මොන ධර්මතා හතරද පරිඤ්ඤය කියන පිළිදෙන් දැනගන්න ඕනේ. මොකද්ද? කය, වේදනා, ධම්ම, චිත්ත කියන ධර්මතා හතර පිළිසින දැනගත්තාමයි දැක්කාමයි විපල්ලාස දුරුනි. විපල්ලාස කියන්නේ විපරිත සංඥා, විපරිත අදහස්, පෙරලිච්ච අදහස්. ඒකයි අසුබදී සුබයි කියන මට්ටමට පෙරලිලා අදහස විපරිතයි. සංඥාව විපරිතයි, අදහස විපරිතයි. දුකයි ඒක සැපයි කියන මට්ටමට පෙරලිලා විපරිත වෙලා. අනාත්මයි නමුත් ආත්මයි කියන මට්ටමට පෙරලිලා විපරිත වෙලා. එතකොට අනිත්‍යයි ඒක නිට්ටයයි කියන මට්ටමට විපරිත වෙලා පෙරලිලා. එතකොට ඒ නිසා විපල්ලාස කියනවා. පෙරලිච්ච අදහස්, පෙරලිච්ච සංඥා කියන අදහස. මේ විපරිත අදහස් හතර හැම වෙලාවෙම ඇසුරු කරන්නේ රූපයයි, වේදනාවයි, ධර්මාරම්මනයි කියන මේ සිතයි කියන හතර පොළේ. ඔය නිසායි අඩු වැඩි නැතුව මේ සතර සතිපට්ඨානෙ පනවන්නේ. සතර සතිපට්ඨානයේදී කායානුපස්සනාව වඩනකොට රූපස්කන්ධය පරිඤ්ඤයයි. මේ තාපත්තක ගත්තාම කාය, වේදනා, චිත්ත, ධම්ම කියලා කිව්වේ මේ සතර සතිපට්ඨානෙ මේ පංච උපාදාන ස්කන්ධයේ තැන් හතරක්. අපි කියමු කාය කියලා කිව්ව රූපස්කන්ධයට. වේදනා කියලා කිව්වේ වේදනා ස්කන්ධයට. ඊට පස්සේ චිත්ත කියලා කිව්වේ විඥාන ස්කන්ධයට. ධම්ම කියලා කිව්වේ සංඥා සංකාර ස්කන්ධයට. එතකොට මේ සතර සතිපට්ඨානයේ පංචස්කන්ධයේ පංච උපාදාන ස්කන්ධයේ හතර තුනක් තමයි මේ කුළු ගෙනලා තියෙන්නේ. එතකොට මේකෙදි කායානුපස්සනාව වඩන්න ඕනේ. වඩනකොට වඩන කෙනා අපි දැනගෙන ඉන්න මේ කරන්නේ මොකටද කියලා ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕනේ. මෙන්න මේ ස්කන්ධ අසුරු කරගෙන කය අසුරු කරගෙන කය කියනකොට කය කියේ රූපේ, රූපය අසුරු කරගෙන කය අසුරු කරගෙන ආත්ම දෘෂ්ටිය දැක ගන්නවා. ආත්ම දෘෂ්ටිය දැකගත්තාම සුභයි කියන විපල්ලාසයක් අපිට ඇති වෙලා තියෙනවා කියන එක දැනගන්න ඕනේ. එතකොට මේ සුභයි කියන විපල්ලාසය කවදාවත් නැති කරගන්න බෑ. මේ කයේ ඇත්ත ඇති හැටි නොදැන, ඇත්ත ඇති හැටි නොදක, රූපේ ඇත්ත ඇති හැටි නොදක. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කායානුපස්සනාව පනවලා තියෙනවා. කායානුපස්සනාව වඩන කල්හි රූපය පරිඤ්ඤය වෙනවා. රූපය පිරිසිදු දකින්න පුළුවන්. රූපයේ පිරිසිදු දකින්නකොට අසුබදී සුභයි කියන අසුබදී සුභයි කියන විපල්ලාසය දුරු වෙනවා. අසුබදී සුභයි කියන මෙන්න මේ විපල්ලාසයේ දුරු කිරීම සඳහා මේ සතර සතිපට්ඨානය වඩන්නේ කියන කාරණාව තියෙන්න ඕනේ කායනුපස්සනාව වඩනකොට. එතකොට පංච උපාදාන ස්කන්ධේ
වේදනා ස්කන්ධය කෙරෙහි ආත්ම දෘෂ්ටිය දැකගෙන වේදනා ස්කන්ධය කෙරෙහි ආත්ම දෘෂ්ටිය දැකගත්ත නිසා දුක්ගේ සැපයි කියන විපල්ලාසයක් ඇවිල්ලා තියෙනවා. ඇති වෙලා තියෙනවා. ඕකද මම සමහරට කිව්වොත් අපහසුයි දන්නේ. මේ විපල්ලාසය කියන එක ඊට පස්සේ ආපහු තියෙනවා. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, ditthi විපල්ලාස කියලා විපල්ලාසය ආපහු තුනකට ගොනු වෙනවා. එතකොට අසුභේ සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, ditthi විපල්ලාස, දුක්ඛේ සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, ditthi විපල්ලාස, අනාත්මදී ආත්මයි කියන සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, ditthi විපල්ලාස, අනිත්‍ය දේ නිට්ටයයි කියන සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, ditthi විපල්ලාස කියලා මේ හතර තුනෙන් වැඩි වෙලා 12ක් කියනවා විපල්ලාස. කෙනෙකුගේ සංඥාවක් තියෙනවා, හැඳිනීමක් තියෙනවා, මේක ආත්මමයි කියලා ditthi විපල්ලාස. මේක මේ ලෝකේ සැපසහගතයි කියන හැඟීමක්ම තියෙනවා. සංඥාවක් තියෙනවා. සංඥා විපල්ලාස. එතකොට ලෝකයේ ආත්මයි කියන, ලෝකයේ නිට්ටයයි කියන සංඥාවක් තියෙනවා. හැඳිනීමක් තියෙනවා. තව කෙනෙකුට එහෙම දිට්ඨියක් තියෙනවා. එහෙම හිතක් තියෙනවා. එතකොට මේවා එක එක සිලස් දැන් අපි කියමු සෝවාන් පුද්ගලයෙක් ගත්තාම සෝවාන් පුද්ගලයාට මේ අසුබදී සුබයි කියන ditthi විපල්ලාසය නැහැ. අසුබදී සුබයි කියලා ගන්න ditthi විපල්ලාසය නැහැ. අසුබදී සුබයි කියලා ගන්න සංඥා විපල්ලාසය, චිත්ත විපල්ලාසය ඉතිරි. ඊට පස්සේ සෝවාන් පුද්ගලයාට අනිත්‍ය දේ, දුක් දේ සැපයි කියලා ගන්න ditthi විපල්ලාසය නැහැ. සංඥා විපල්ලාසය, චිත්ත විපල්ලාසය ඉතිරි. අනාත්ම දේ ආත්මයි කියලා ගන්න සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, ditthi විපල්ලාසම නැහැ. අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්න සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, ditthi විපල්ලාසම නැහැ. එයාට විපල්ලාස 8ක් දුරුයි 4ක් ඉවරුයි. එතකොට ඒ නිසා යාට තාම රාගය තියෙන එක ප්‍රහීන නැත්තේ. ඒ මොකද දික්ඛිය ප්‍රහීනයි. දෘෂ්ටියක් නැහැ. ස්ථිර වශයෙන් සුභ වූ ආත්මයක් තියෙනවා කියන අදහසකින් සැපවත් වූ ආත්මයක් තියෙනවා වගේ තැනකින් තියෙන දෘෂ්ටි නැහැ. හේතුඵල ධර්ම දන්නවා. නමුත් මේ තාම මෙව්වේක කියන එක අතුරු වෙනවා. එතකොට මේ මම අර විපල්ලාසයේ රාත්‍රියේ කරනවත් මතක් කළා. විපල්ලාස කියන එක මතක තියාගන්න ඕන. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, ditthi විපල්ලාස කියන හතර විපල්ලාස තියෙනවා. හතර මේ තුන් විපල්ලාසයේ වර නැගෙනවා අර හතරේ. මොකද්ද? අසුභ, දුක, ආත්ම, නිට්ටය කියන. මේ විපල්ලාස හතර දුරු කරන්නට හැම වෙලාවෙම වඩන්ට වෙනවා මොකද්ද? සතර සතිපට්ඨානය නොවඩා. සතර සතිපට්ඨානයෙන් තොර මේ කය වේදනා කාය රූපය වේදනාව සංඥා සංකාර ස්කන්ධ විඥානය කියන මේ ස්කන්ධ ටික පරිඤ්ඤය වෙන්නේ පිළිසින් දකින්න ක්‍රමයක්. එතකොට කායානුපස්සනාව තියෙන්නේ රූප ස්කන්ධය පිළිසින් දකින්න. වේදනානුපස්සනාව තියෙන්නේ වේදනා ස්කන්ධය පිළිසින් දකින්න. ධම්මානුපස්සනාව තියෙන්නේ සංඥා සංකාර ස්කන්ධ පිළිසින් දකින්න. චිත්තානුපස්සනාව තියෙන්නේ විඥානය පිළිසින් දකින්න. මේ සතර සතිපට්ඨානයේ මේ හතර අඩු වැඩි නොකොට බෙදුවේ ඔන්න ඔය පංච උපාදාන ස්කන්ධය හතර තැනක ඇති වෙන ආත්ම දෘෂ්ටිය දුරු කරන්න මේ හතර පොළ පිළිසිඳ දකින්න. පිළිසිඳ දකින්න මොකටද? මෙන්න මේ විපල්ලාස ටික දුරු කරන්න. එතකොට මේකෙදී හැම වෙලාවෙම සතර සතිපට්ඨානය ගත්තාම පූර්ව භාග ප්‍රතිපදාව වෙන්නේ අපිට. පූර්ව භාග ප්‍රතිපදාවේදී කියන්නේ මේකෙදී ලෝකෝත්තර මාර්ගය නෙමෙයි. හැම වෙලාවෙම මේ ස්කන්ධ පරිඤ්ඤය වුණාම විපල්ලාස දුරු වෙනවා. විපල්ලාස දුරු වුණාම මාර්ගය උපදිනවා. නීවරණ දුරු වුණාම මාර්ගය උපදිනවා. එතකොට ඒකත් අපිට ඉගෙන ගන්න හැකි ලෝකෝත්තර මාර්ගයේ ස්වභාවය තමයි මේ ස්කන්ධ හතරම කාය වේදනා චිත්ත ධම්ම කියන හතරම එක අරමුණේ එකට වැටෙනවා. මේ හතරම
පූර්ව භාග ප්‍රතිපදාවේදී කායානුපස්සනාව වෙනම ඉගෙන ගන්න කරන්න ඕනේ. මොකද මේ ධර්මයේ පරිණිය වෙන්නේ. මොකද විපල්ලාස දුරු කරන්නේ. මේකට ඉස්සෙල්ලා මම ඉගන්නේ යුතු මූලික කොටසක් තිබුණා. ඒ ටික ඉගන්නේ යුතුයි. ඒ කියන්නේ හොඳට තේරුම් කරගන්න ඕනේ මුළු බුද්ධ ශාසනයම 84000 ධර්මස්කන්ධ මුළු ශාසනයෙම තියෙන්නේ පද 18ක් තුල. ඒ පද 18 ඉස්සල දැනගෙන තියෙන්න ඕනේ. ඒක කවදාවත් වරදින්නේ. ඒ අනුසාරයෙන් තමයි මේ ඉගෙන ගන්න ඕනේ. මුළු බුද්ධ ශාසනයෙන් පවතින පද කීයද? 18යි. කුසල පක්ෂයට පද 9යි, අකුසල පක්ෂයට පද 9යි. මේ විදිහට තමයි 18 වෙන්නේ. අකුසල පක්ෂයේ පද 9 තමයි මොකද්ද? අවිජ්ජා, භව තණ්හා, ලෝභ, ද්වේෂ, මෝහ. අවිජ්ජා, භව තණ්හා කියන මූල ක්ලේශ දෙකයි, ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මුල් තුනයි, සුභ, නිච්ච, සුඛ, ආත්ම කියන විපල්ලාස හතරයි. මෙන්න මේ පද 9 භජනය කරනවා මුළු ශාසනයේම සමුදය සත්‍යයට චතුරාර්ය සත්‍ය සමුදය සත්‍යයේ ඵලයේ දුක. මෙලොව වේවා පරලොව වේවා යම්ම දුකක් කියන එක. ඇල්තෙන් තුලක හරි දුකක් තිබුණා නම් ඒ දුකට හේතු ටික තමයි ওই 9. ඔය 9 තමයි ශාසනයේ බුදුරජාණන් වහන්සේ උඩු යටිකුරු කරලා මොන විදිහට දේශනා කරොත් ওই පද 9 හරහාමයි තියෙන්නේ ඔක්කොම. ඊට පස්සේ කුසල පක්ෂයට පද 9යි කියන්නේ. කුසල පක්ෂයට තමයි පද 9 තමයි සමත විපස්සනා, අලෝභ, අද්වේෂ, අමෝහ, අසුභ, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. මෙන්න මේ පද 9. ඒකත් මේ පිටකෙම උගන්වන්නේ මම ඒක සම්පූර්ණයෙන්ම පොදු 18 මුළු බුද්ධ ශාසනයම පද 18කට බෙදලා පෙන්නනවා. මෙන්න මේ කුසල පක්ෂයේ පද 9යි, අකුසල පක්ෂයේ පද 9යි. කුසල පක්ෂයේ පද 9න් කියන්නේ මාර්ගය, අකුසල පක්ෂයේ පද 9න් කියන්නේ සමුදය සත්‍යය. මාර්ග සත්‍යය, සමුදය සත්‍යය දෙක තමයි බුදුරජාණන් වහන්සේගේ අර්ථය. මාර්ගයේ ඵලයේ නිවන, සමුදය ඵලයේ දුක. එතකොට මේ තුල තියෙන්නේ ආධ්‍යාත්මයෙන් චතුරාර්ය සත්‍යය. එතකොට එයින් මේ සතර සතිපට්ඨානේ වඩන්න උනේ සතර සතිපට්ඨානේ වඩන්න කිව්වේ අකුසල පක්ෂයේ භජනය කරන සුභ, නිට්ටය, සුඛ, ආත්ම කියපු මෙන්න මේ කෙලෙස් ටික. මෙන්න මේ පද ටික සෝදන්න තමයි මේ ටිකෙන් කරන්නේ. එතකොට මේ කුසල පක්ෂයේ පද 9 තමයි මොකද කිව්වේ? අමෝහ, අනිත්‍ය. ඒ ටික. එතකොට ඒ නිසායි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ කියන කාරණා ටික එළඹ සිටින තමයි මේ සතර සතිපට්ඨාන තියෙන්නේ. ඒක සතර සතිපට්ඨානය වඩන්නේ මේ විපල්ලාස ටික දුරු කරන්න. විපල්ලාස ටික දුරු වුණාට ලෝභ, දේශ, මොහ, අවිජ්ජා, භව, තණ්හා කියලා තව ඊට උඩ මූල ක්ලේශ තියෙනවා. ඒ මූල ක්ලේශ දුරු වෙන්නේ අවිජ්ජා, භව, තණ්හා වගේ මූල ක්ලේශ දුරු වෙන්නේ මේ විපල්ලාස දුරු වුණාට පස්සේ ඒ පිරිසිදු ඇත්ත දැකීම මාර්ගය. මේ ටිකෙන් කරන්නේ තාම විපරිත සංඥාව දුරු කරන එක. විපල්ලාස. ඒකයි මම කිව්වේ මේ සතිපට්ඨානයේ ප්‍රධාන කුට්ටි විපල්ලාස දුරු කරනවා කියන එක. ඕකට මතකද මේ සතිපට්ඨාන ගැන පුරාණ ආචාර්යවරුන්ගේ මතයක් ඇති වෙලා ත්‍රිපිටකදර චූලාභය හාමුදුරුවන්ගේ චුල්ලසුම ගුරුහාමුදුරුවෝ අතර වාදයක් යනවා. ත්‍රිපිටකදල චුල්ලසුම හාමුදුරුවෝ කියන අවැත්නි මේ සතර සතිපට්ඨානයේ මිශ්‍රක භාග ප්‍රතිපදාව කියලා. චුල්ලසුම හාමුදුරුවෝ මේකේ අර්ථය මේ චූලාභය හාමුදුරුවෝ මේකේ අර්ථ විවරණය කළා මේකේ මිශ්‍රක භාගය ලැබෙන්නේ නැහැ. මේක ලැබෙන්නේ పూర్ව භාගය. ඒ නිසා කියන ස්වාමීන් නෑ මේක పూర్ව භාගය කියනවා. නෑ වැත්නි මේක මිශ්‍රක භාගය කියන. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගය හා සම්මිශ්‍ර ධර්මයක් කියනවා.
ගුරුවරයයි ගෝලයා අතර නැවත කතාව යද්දී ගුරු ගෞරවය නිසාම ත්‍රිපිටකයේ චුල්ලාභය හාමුදුරුවෝ මොකද කරන්නේ නිහඬ වෙනවා. නිහඬ වුණාට පස්සේ ගුරු හාමුදුරුවෝ ඒ කාලේදී ස්වාමීන් වහන්සේලා ඉතින් බොහොම ගුණයට ගරුයි. චුල්ලසු මහාමුදුරුවෝ නාන කොටුවට ගිහිල්ලා මං විසින් එක මිශ්‍රක භාගයේ කියන චුල්ලාභය මෙහෙම කියනවා. මේකේ අර්ථය මොකක්ද කියලා සූත්‍රයේ මුල ඉඳන් මැද අග මේ නුවණින් මෙනෙහි කරනකොට මෙයාට හම්බ වෙනවා එකක්. ඉතින් යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානය අවුරුදු 7ක් වඩන්නේ නම් සෝවාන් හෝ ඒ කියන්නේ මේ අනාගාමී හෝ රහත් වෙනවා කියලා කිසින් දවස් 7ක් හෝ වඩන්නේ නම් කියන තැනට සිහි වෙනවා නාන කොටියෙන්ද. සිහි වෙලා එහෙනම් මෙහිලා මම කියන මිශ්‍රක භාගය ලැබෙන්නේ චුල්ලාභය කියන පූර්ව භාගයම ලැබෙනවා කියලා විස්තර කර ගන්නවා ගුරුහමතුරු හිතා ගන්න. ඉතින් එදා ධර්ම දේශනාව තිබුණේ මාස පොය දවසේ චුල්ලාභය හඳුරනවා. චුල්ලාභය හඳුරු ගෙඩිය ගහලා රම්බේරේ ගහලා බණ කියන ධර්මාසනේ ඉඳගත්තාම ඉඳගෙන පළවෙනි මාතෘකාව කිව්වා විතරයි කියනකොටම පිටුපස්සේ නැවිලා චුල්ලාභේනි කියන શબ્දය. එතකොට මගේ ගුරු හාමුදුරන් කටහඬ වගේ කියලා ඇරලා බලනකොට ගුරුහාම හිතන ඇරෙන්නේ චුල්ලාභේනි මම කියන මිශ්‍රක භාගය ලැබෙන්නේ ඔබ කියන පූර්ව භාගයම ලැබෙනවා. ඒ විදිහට ධර්ම දේශනා කරන්නේ කියලා. ඊට පස්සේ මෙයා ඉතින් ඒ විදිහට ධර්ම දේශනා කළා. පස්සේ අදහසක් ඇති කරනවලු ත්‍රිපිටකදර මගේ ගුරු හාමුදුරු මේ වගේ කෙනෙකුට මේ කාරණාව වැරදුනා නම් අනාගතයේ සද්ධාවෙන් සසර දුක් කෙලවර කිරීමන මේ ශාසනයට පැමිණෙන මගේ සහෝදරයන්ට මොන විදිහට මේක අපහසු වෙයිද? ඒ නිසා මේකේ අපහසු බව දුරු කරන්නට ඕනේ, මේක හඳුනගන්නට මගක් කියන්න ඕනේ කියලා ගාථාවක් ඇතුළත් කළා කියලා මග්ගානට්ටිගේ සෙට්ටෝ සත්‍යානං චතුරෝපදා විරාගෝ සෙට්ටෝ ධම්මනං දීපදානං චක්කුමා කියන මේ ගාථාවත් ඇතුළත් කළා. චුල්ලාභය හාමුදුරුවෝ ලිව්වයි කියනවා. ඉතින් මම මෙතෙන්ද මතක් කළේ අර චුල්ලසු මහාමුදුරුවෝ නාන කොටුවට ගිහිල්ලා තෙල මෙනෙහි කළ බැලුවා. ඉතින් මේ සතර සතිපට්ඨානේ යමෙක් වඩයි නම් ඒකාන්තයෙන් සතර සතිපට්ඨාන වැඩුවොත් දවස් 7ක් අවුරුදු 7ක් ඇතුළත රහත් වෙනවාමයි කියන න්‍යායක් තියෙනවා. ඒ නිසා එහෙම වෙනවා. එතකොට බැලුවා නමුත් මනසෙන කාරණාව ලැබෙන්නේ නැහැ මේක කියලා එහාම තේරෙනවා. ඒ කියන්නේ ඒක හේතුව මොකද කියන්න පුළුවන්? සතර සතිපට්ඨානේ යම් කිසි කෙනෙක් වැඩුවෝ ඒකාන්තයෙන් දවස් 7ක් අවුරුදු 7ක් ඇතුළත වෙනවාමයි. කායानुපස්සනාව වැඩුවොත් සතර සතිපට්ඨානේ වඩලා තියෙනවද? එකක් මිසක තාම හතරම නැහැනේ. දෙකක් වැඩුවොත් තුනක් වැඩුවොත් හතරක් හතරම වඩනවා නම් එයාට එක් අරමුණේ වැඩෙන්න ඕනේ. ඒ හතරම වඩනවා කියන්නේ මේ මට්ටමට. ඒ මට්ටමට වැඩුවොත් කෙනෙක් ඒකාන්තයෙන් දවස් 7ක් අවුරුදු 7ක් තුළ රහත් වෙනවා. දැන් මේක එක එක විස්තර කරලා දෙනකොට ගුරුහඳුන්ගේ හිතුණා කායानुපස්සනාව කියන තැනදී මම කියන සතර ප්‍රතිපත්තාය නැහැ. මේක තියෙන්නේ එහෙනම් පූර්ව භාග ප්‍රතිපදාවයි. වේදනානුපස්සනාව ගැන කියනකොට වේදනාව පරිඤ්ඤය වෙන්න තියෙනවා. ඒක නෑ කාය පරිඤ්ඤය වෙන්න. ඒක නෑ චිත්තේ පරිඤ්ඤය වචන තේරෙන්නේ නැහැ. පරිඤ්ඤය කියන පිළිසෙන් දකින්න. ඒක නෑ සිත පිළිසෙන් දකින්න. ඒක නෑ ධර්මාරම්මන පිළිසෙන් දකින්න. ධම්මානුපස්සනාව කියනකොට වේදනා සංඥා සංකාර පිළිසෙන් දකින්න න්‍යාය ඒක පෙන්වනවා. නමුත් මේ ටික නෑ. නමුත් මේ ඔක්කොම පිළිසින්ද දැක්කහම එන්නේ උත්තරේ තමයි හතරම වඩනවා කියන තැනක තියෙන්නේ. හතරම. ඉතින් මේ හතරම මේ එකින් එක පුරුදු කරලා හතරම පුරුදු කරන තැනට එන්න ඕනේ. ගන්න ඕනේ. එකින් එක කරන්නේ විපල්ලාස දුරු කරන එක. හැබැයි දුරු කළාම ලෝකෝත්තර මඟ උපදිනවමයි. අනිවාර්ය ඒකයි ඥායස අධිකමයි මාර්ගඵල ලබන්න. මේක මාර්ගය හෝ ඵලය හෝ නෙමෙයි කර. ඥායස අධිකමයි මාර්ගඵල ලබන්න. මෙතෙන්ට එනවමයි. නිබ්බාන සත්‍ය කියන්නේ නිවන සාක්ෂාත් කරගන්න. චත්තාර සතිපට්ඨාන මේ සතර සතිපට්ඨාන. එතකොට මේ කාරණා නොදෙන ලෝකෝත්තර මාර්ගය උපදිනවා හෝ උපද ගන්නවා කියන කාරණාවක් වෙන්නේ නැහැ. එතකොට මේ කාරණා පිළිසිඳ නොදක මේ විපල්ලාස දුරු නොකොට ලෝකෝත්තර මඟ උපදවා ගන්නවා කියන කාරණාවක් වෙන්නේ නැති නිසායි මේ ඒකාය නොයන් වික්‍රේ මග්ගෝ කියන එක මුලටම යොදලා කිව්වේ. මේකේ අර්ථය ඒ වචනේ සිස්සු ප්‍රලාපෝ වර්ණනාවක් නොවන නිසාම
හිස්සු ප්‍රලාප වර්ණනාවක් නෙවෙයි සත්‍ය වූ සැබෑ වූ වර්ණනාවක්ම නිසා. ඉතින් මෙතෙන්දී මට ප්‍රතිපදාල වටපිටාවේදී මතක් කරන්න තියෙන ওই ටික දවස් අවුරුදු 7ක් සහ දවස් 7ක් ඇතුළත නිවන් දකින්නවා කියලා කියන්නේ රහත් හෝ අනාගාමී වෙනවම. ඔව් වෙන්නේ අර ලෝකෝත්තර මාර්ගයට සතර සතිපට්ඨානෙන් යදුව. ඔව් සතර සතිපට්ඨානෙම කෙනෙක් වඩන්නේ එකට. දැන් මෙතෙන්දි කායානුපස්සනාව වැඩුවා කියලා සතර සතිපට්ඨානෙම වඩනව නෙමෙයි. සතර සතිපට්ඨාන එකක්. මෙහෙම වඩනකොට සතර සතිපට්ඨානෙම වඩනවා කියන අර්ථයට එන්නේ. සතර සතිපට්ඨානේ වඩනවා තාම පිළිවෙලින් තාම වෙනම මෙයා වඩන්නේ. ඒ කායානුපස්සනාව වඩනකොට වේදනානුපස්සනාව පිටවර වැඩෙන්නේ නැද්ද? එහෙම නැහැ. මේක පරියයි. ඒකෙදි මෙහෙම ගන්න ඕනේ. එහෙම නෑ. අපි කියමු දැන් ගිරිමානන්ද සූත්‍රය පෙන්නන්නේ. ගිරිමානන්ද සූත්‍රයේදී ඒද නුවණින් ක්ෂණික ඒ මොහොතේදී ඒක අරමුණු කරගෙන මේ හතරට එනවා. ඒ වගේ තැනකට එනකොට මේවා ඉස්සෙල්ලා ඉගෙනගෙන තියෙන්න ඕනේ ඒවා. අපි කියමු දැන් පස්සම් භයං කාය සංකාරං අසසිස්සාමිත සික්කති ඊට පස්සේ පීතිපති සංවේදී අසසිස්සාමිත සික්කති සුඛපති සංවේදී අසසිස්සාමිත සික්කති දැන් අස්වාස ප්‍රස්වාස කරන ඔන්න ප්‍රීතිය දැනගෙන සැපේ දැනගෙන ඔන්න දැන් ආවටක් ගාලා චිත්ත සංකාර පද සංවේදී වේදනා සංඥා ගන්නවා ඊට පස්සේ චිත්තපති සංවේදී විඥානය ගන්නවා ඊට පස්සේ අනිත්‍යානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී ඔන්න ධම්මානුපස්සනාවට වෙන්නේ එතකොට ඒ අරමුණේ පෙන්වන්න ඕනේ එහෙමුණොත් හතරක් ඒද ආනාපාන සතිය තුන විතරක් බෑ මනස හරවන්න ඕනේ එතකොට ඒ හරහා එන ඉතුරු ධර්මතා ටික දැන් ගිරිමානන්ද සූත්‍රයේදී කාය පස්සම්බයං කාය සංකරං කායනුපස්සනාව එතකොට පීති පරිසංවේදී සුඛ පරිසංවේදී කී වේදනානුපස්සනාව ඊට පස්සේ චිත්ත සංකාර පරිසංවේදී චිත්ත පරිසංවේදී කියලා කී චිත්තානුපස්සනාව අනිත්‍යානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී ධම්මානුපස්සනාව එතකොට මේ හතරමයි තියෙන්නේ එක පරියාය එතකොට ඒ එක අරමුණේ ওই ටික කරන්නත් මෙයා මේ ටික ඉගෙනගෙන තියෙනවා. ඕක අපිට කොච්චරද කියන එක ඉගෙන ගත්ත හැකි ප්‍රතිපදාව කියන එක ගොඩ නැගින්නේ නෑමයි කියන එක අපි නිකමට කියමු උදාහරණයක් මේ වගේ තැන්වලින් අරගෙන නීවරණ ධර්මයන්ගෙන් ගහණය වෙච්ච නීවරණ ධර්ම දුරු නොකළ මනසකට දහමක් වකින්න බෑ. එතකොට නීවරණ ධර්ම දුරු කරනවායි කියන කාරණාව නීවරණ ධර්මයන් දුරු කරනවා කියන කාරණාව ජීවිතයෙන් කරන්න පුළුවන් ද බලන්න නීවරණ කියලා මොකක්ද කියලා දන්නේත් නැත්නම් නීවරණය කියන හඳුනන්නෙත් නැත්නම් උපන්න නීවරණය දුරු කරන හැටි දන්නේත් නැත්නම් නූපන් නීවරණය නූපදුන හැටි දන්නේත් නැත්නම් සම්තං වජ්ජත්තං කාමච්ඡන්දං අත්තිනේ අජ්ජත්තං කාමච්ඡන්දං කියන එකක් නොපජානාපිනා දන්නේ නැත්නම් කාමච්ඡන්දේ නැත්නම් තමා තුළ නැති බව දන්නේත් නැත්නම් උපන්නත කාමච්ඡන්දක පහනං චෝදිතං පජනතේ උපං කාමච්ඡන්දේ දුරු කරන්න දන්නේත් නැත්නම් නූපං කාමච්ඡන්දේ නූපදුවා ඉන්න හැටි දන්නේත් නැත්නම් නූපං කාමච්ඡන්දේ මතු නූපදුන ස්වභාවයට පත් කරන හැටි දන්නේ නැත්නම් මේ කාරණා පහ නොදන්න කෙනාට පුළුවන් වෙයිද උපං කාමච්ඡන්දේ දුරු කරන්න හෝ කාමච්ඡන්දය නූපදුවා ඉන්නේ මෙහෙමයි කියලා ඉගෙන ගත්තේ නැති කෙනාට ඒ නූපදුවා ඉන්න පුළුවන්ද? ඔය කාරණා ටික ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. ඒ දැනගන්න වෙන්නේ මේක පූර්ව භාගයෙන් ඉගෙන ගත්ත කෙනාට. නීවරණ පබ්බේ කණ්ඩුව. ඊට පස්සේ ධම්මානුපස්සනාව. ඊට පස්සේ අපි කියමු බොජ්ජංගය. මේ හිත කුසීත වෙලාවට මම මොන බොජ්ජංගයක් වැඩි යුතුද? හිත විසිරුණු වෙලාවට මම මොන බොජ්ජංගයක් වැඩි යුතුද? මේ බොජ්ජංග කියන්නේ මොකද්ද? මේ ධර්ම වඩන්න කොහොමද කියන එක දන්නේ නැත්නම් ඔබ මේ සම්මතවල පුළුවන් ද හිත වඩන්න. භාවනා කරනවා කියනකොට සතිපට්ඨානේ ඕනම කමඨානක් ඇති වෙන සතිපට්ඨානේ ආයිති වෙන්නේ ඔය අර්ථයෙන් බොජ්ජංග. එන්න. ඊට පස්සේ ආයතන ටික දන්නේ නැත්නම් අපි කියමු චක්කුංච පජානාති රූපංච පජානාති යංච දුක්ඛං උපය සංයෝජන චංච පජානාති. ඇහැ දන්නේ නැත්නම් රූපය දන්නේ නැත්නම් මේ දෙන්න නිසා උපදින සංයෝජනයක් දන්නේ නැත්නම් අපි දුරු කරන්න හදන්නේ මොකද්ද? මේ කරන්නේ මොකද්ද කියන එක දන්නේ නැත්නම්
කරන්නේ මොකද්ද කියන එක දන්නේ නැතුව කළා හරියන්නේ. මේ කාරණා ටික මම මේ කොහොමද ඉස්සෙල්ලාම මේ ටික නොදැන කරනවා කියන එකක් නෑ. මේ ටික දැනගන්නවා කියන එක දැනගන්න මට්ටම තමයි පූර්වභාග ප්‍රතිපදා. මේ ටිකේදී මේ කාරණා ටික හොඳට පරිණිය ඒකල දාන්න. ඊට පස්සේ එයාට ජීවිතෙන් හම්බ වෙන්නේ දැනගන්න පුළුවන්. ඒ නිසා හැම වෙලේම සතිපට්ඨානයේ පූර්වභාගයි කියන එක මතක් කළේ කොහොම සමහරට එයා සතිපට්ඨාන කියන නම අහලා නැහැ. නමුත් කායානුපස්සනාව කියන්නේ අපි කියමු රූපේ කියන්නේ මෙන්න මේකයි කියලා කිව්වනම් ඒ කායානුපස්සනාව ඉගෙන ගන්නවා. නම දන්නේ නැහැ. දැන් අපි රූපස්කන්ධය කියලා කියවනම් ওই කායානුපස්සනාවට අදාළ කාරණාව ඉගෙන ගන්න. ඊට පස්සේ රූපේ ඔය ඕනම ක්‍රමයකට බලන්න කායානුපස්සනාව වඩනවා. ඒ ඕනම ක්‍රමයකට වඩනකොට කායානුපස්සනාව වඩනවා. කායano බලනවා. අපි කියමු අපිට පේනවා නම් පේනකොට මේක පඨවි ධාතු නේද? මේ පේන දේ අනික කියලා බැලුවා නම් බැලුවේ මොකද්ද? මේ සතිපට්ඨාන බැලුවා. මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කායानुපස්සනාවේ තියෙන්නේ මේ ධාතු වශයෙන් බලන්න තියෙන්නේ ඈ සත්‍ය ධාතු වවත්තාන නෙමෙයි සමතාන නෙමෙයි පරියයිතනේ මේ අපි කියමුකෝ ද්වත්මිසාකාරී ධාතු මනසකාර පොඩ්ඩේ කියන තැනට දැන් අපි මෙතෙන්දී මේ අල්ලනකොට තියෙන ධාතු මනස සමග ගැටුණා නේද කියලා අපි හිත තිබුණ මේ කායानुපස්සනාව. ඒකෙන් කියනවා මොකද්ද පේන දේ අනික, පෞද්ගලික දේ අනික කියන තැනට අරගෙන යනවා. එතකොට ඉස්සෙල්ලා මේ දර්ශනය මේ කරන්න මොකටද මෙන්න මේ විපල්ලාසය දුරු කරන්න මේ යන්නේ කියන කාරණාවේදී අපිට තේරෙනවා දැන් අපි කියමු ආරම්මන ගණය කියලා එකක් තියෙනවා. මේ ආරම්මන ගණයෙන් තමයි ඇත්ත බහැලා තියෙන නිත්‍ය සංඥා. ආරම්මන ගණය කියලා කියන්නේ මොකද්ද? පේන දේම තමයි අල්ලන්න පුළුවන්. අල්ලන දේත් එකයි පේන දේත් එකයි. ඒකෙම තමයි අහන සද්දයක් ඇහෙන්නේ. අහන එකයි පේන එකයි අල්ලන එකයි මේ අරමුණු ඔක්කොම එකට බැඳලා ඇලිලා තමයි අපිට හම්බ වෙන්නේ. මේ ආරම්මන ගණය නැති වෙන මොකද වෙන්නේ? උද්‍යව විඥානේ. ස්කන්ධේ ආයතනෙ දුර වෙන්න. එතකොට මේ සතිපට්ඨානයේදී එකම දැනකට එනවා. මේ හතරම එක්ෂණිකව එකට වැඩි යුතුයි කියන තැනට ක්‍රමානුකූලව මෙහි ඉගෙනගෙන ගිය කෙනාට වරදින්නේම නැහැ. ඊට පස්සේ සතිපට්ඨානය අනිකක් සතිපට්ඨාන භාවනාව අනිකක්. ඒකයි දැන් සතිපට්ඨානයේ හතර සතිපට්ඨාන ඉස්සෙල්ලා ඉගෙන ගන්නවා. සතිපට්ඨාන භාවනාව තමයි සමුදය ධම්මානුපස්සීව කායස්ම විහෙති වය ධම්මානුපස්සීව කායස්ම විහෙති සමුදය වය ධම්මානුපස්සීව කායස්ම විහෙති කියලා කය ඇතිවීම නැතිවීමට බලනවා. මෙන්න මේකට තමයි එතකොට කායानुපස්සනාව වඩනවා කියලා කියන්නේ. කායानुපස්සනාව වඩනවා කියලා කියන්නේ. ඕවා අපි හිත ගහරහම කතා කරමු. මේ දැන් එකතු කරලා පෙන්නන්න තමයි තියෙන්නේ. මේ සතර සතිපට්ඨානයේ ගැන අදට කීපසවරනා නැති. හෙට ඉඳලා අපි කමඨහන් ගැන කතා කරමු. සෝවාන් මේ හතර එකතු වෙනවා කියලා කියන්නේ. නෑ. සමාධිත්‍ය සම්පජානෝ කියන සම්මාදිට්ඨිය නම් එහෙම. දැන් මෙතනදී සම්පජානය කියනවා දැන් ලෝකෝත්තර මාර්ගය අරමුණු කරගෙන යනවා. අපි කියමුකෝ එතකොට ඒකෙදී පෙන්නනවා අපි කියමු මග්ගාරම්මන ධර්ම. මොකද සම්මාදිට්ඨිය ගත්තාම දැන් අපි ගත්තාම සත්‍යානුලෝමික ඥානය. වගේ ගත්තාම මොකද කම්මස්සකතා ඥානියක් දිට්ඨි විසුද්ධියක් සත්‍යානුලෝමික ඥානියක් දිට්ඨි විසුද්ධියක් මාර්ග ඥානියක් දිට්ඨි විසුද්ධියක් ඵල ඥානියක් දිට්ඨි විසුද්ධියක් මේ ඔක්කොම දැකීම පිරිසුදු වෙන මට්ටම. එතකොට මෙතනදී යතහබුද ස්වභාවය අපි කියමුකෝ මාර්ගඵල ලබන්න උපකාරී පරිසරය ලැබෙන්නේ මේ තෙන්දි කියනවා මේ ටික පූර්ව භාග ප්‍රතිපදාව කිය මග්ග ආරම්මන කරන මග්ග ආරමුණු කරගෙන මග්ගාරම්මන ධර්මය මග්ග සහජාත ධර්මය මග්ගාධිපති ධර්මය කියලා කොටස් තුනකට බෙදෙන්නේ මේ සාසනේ. එතකොට මුල් කාලේදී මේ කාරණා ටික ඔක්කොම ලැබෙන්නේ මග්ගාරම්මන කරේ. මේ හේතුව නිසාම ඒ මොහොතට උපදින ධර්මයේ මග උපදිනවත් එක්කම එකට උපදින ධර්මයේ මග්ග සහජාත. ඊට පස්සේ මාර්ගයේ ඉපදිලා උපන්න මාර්ගයේ පුන වඩනකොට කියනවා මේ මග්ගාධිපති නෝ කිය. එතකොට මේ වසනංශ සම්මාදිට්ඨිය වුණාට
මේ මග්ගාරම්භ. ඒකයි මේ ප්‍රඥාවමයි ප්‍රඥා චෛතසික වලින් යෙදෙන්න තියෙන මේ ප්‍රඥාවම. ලෝකෝත්තර මාර්ගයේදී සාත්පත්ම වැඩි විනාශ වෙනවා. කිනාබේ. විනාශයක් සම්මාදිට්ඨියමයි යෙදෙන්නේ.